my YouTube channel. ඉතින් මේ තමයි 2025 අවුරුද්දේ මම යන පළවෙනි හොටෙල් ස්ටේ එක. දැන් අපි අපේ ලොකේෂන් එකට ආවා. එහෙනම් එන්න මාත් එක්ක යන්න ඇතුළට. ඉතින් ඉස්සෙල්ලාම තියෙන්නේ ගිහිල්ලා හොටෙල් එකට චෙක් ඉන් වෙන්න. ඒ ටික කරගන්නකම් මම ඔයාලට පෙන්නන්නම් මෙතන ලොබි ඒරියා එක ඒ ටික මොන වගේද තිබුණේ කියලා. වැඩ ටික ඉවරයි. එහෙනම් දැන් අපි යමු අපේ රූම් එකට. අපි අද මෙයාලගේ හොටෙල් එකේ 21 වෙනි ෆ්ලෝර් එකේ තමයි ඉන්නේ. එහෙනම් අපි දැන් යමු ඇතුළට. එන්න මාත් එක්ක. මේක තමයි රූම් එක. දැන් මම ඔයාලව රූම් ටුවර් එකක් එක්කන් යන්න. මේ කොමඩ් එක ගැන කියනවා නම් මේක ඉලෙක්ට්‍රික්. ඉතින් යූස් කරන්න හරිම ලේසි. ඉතින් මේ බල්කනි එකෙන් එළියට ගියාම තියෙන view එක, බල්කනි එකට ගියාම තියෙන view එකට මං මාර මාසයි. මං ගොඩක් මාස sea view එකක් තියෙන hotels වලට. ඉතින් ඒකෙන් දැනට මං ගිහින් තියෙන bestම hotel එක තමයි Grand Bell. ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. ඔයාලට මේ view එක දැක්කම තේරෙනවා ඇති. මෙතනට නම් ආවම මාරම feeling එකක් තියෙන්නේ. මං මේකට මාර ආසයි. ඒ නිසාම තමයි මේ දෙවනි පාරටත් මම ග්‍රෑන්ඩ් බෙල් එකටම එන්න ඩිසයිඩ් කරේ. ඊට පස්සේ මං හවස් වරුවම කරේ මේ ලස්සන view එක දිහා බලාගෙන හිටපු එක. ටයිම් එක නම් කොච්චර ගියාද කියලා තේරුණෙත් නැහැ. බලද්දි දන්නෙම නැතුව ටික ටික හවස් වෙනවා. තව මෙයාලගේ හොටෙල් එකේ ස්පා එකකුත් තියෙනවා. ඉතින් ඒක නම් ටිකක් ගාන වැඩි. සෝ මම හිතුවා ඒකට නම් අද යන්නේ නැහැ කියලා. දැන් මං ඩිසයිඩ් කරේ බාත් ටබ් එකට බහින්න. ඉතින් මේ වෙලාවේ ටිකක් සීතල නිසා උණු හොට් බාත් එකක් ගත්තනම් හොඳයි කියලා හිතුණා. ඉතින් දැන් මේ ඒකට තමයි මම රෙඩි වෙන්නේ. ඉතින් ටිකක් හවස් වෙනකන් හොඳ බාත් එකක් ගත්තා. ලස්සන view එක දිහා බලාගෙනම ඊට පස්සේ මම වොෂ් එකකුත් දාගත්තා. ඉතින් ඔය ඔක්කොම ටිකත් ඉවර කරලා ආපහු ටිකක් රෑ වෙනකන් මම හිටියේ බල්කනි එකේ. අනේ මන්දා මෙතෙන්ට ආම පිස්සුවක්ද කොහෙද? රූම් එකේ ඉන්න හිතෙන්නෙත් නෑ. මේ බල්කනි එකටමයි හිත යන්නේ. ඉතින් මෙතෙන් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් මාරම රිලැක්ස් එකේ හොඳට මම නයිට් එක එන්ජොයි කරා. ඉතින් මෙයාලගේ අපි BB ඔප්ෂන් එක ගත්ත නිසා ඩිනර් එක එළියෙන් තමයි ගෙන්න ගත්තේ. එහෙනම් අපි උදේට හම්බෙමු. good morning guys. ඉතින් උදේ නැගිට්ටම මෙන්න මේ වගේ view එකක් තමයි එළියේ තිබුණේ. ඉතින් ඔයාලට පේනවනේ මම නැගිට්ට ගමනුත් දුවන් ආවේ මෙතෙන්ට. මොකද මයින්ඩ් එක බාර විදිහට රිලැක්ස් වෙනවා. මේ වෙලාවෙත් මෙතන මාරම ලස්සනයි.
මං ඉතින් උදේම රසමරස කොෆි එකක් හදාගෙන මේ view එක හොඳට enjoy කරා. ඉතින් දැන් නම් මට හිතෙනවා මේ view එක ගැන කිව්වා වැඩිද මන්ද කියලා වීඩියෝ එකේ. ගොඩක්ම තියෙන්නේ මේ මුහුද ගැන මම කියන ඒවා. ඉතින් මම මුහුදට ගොඩාක් ආස නිසා ඔන්න ඉතින් මම දැන් රෙඩි වුණා බ්‍රෙක්ෆාස්ට් එකට යන්න. එහෙනම් අපි යමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙතන ලයිව් ස්ටේෂන් දෙකකුත් තිබුණා. හොපර්ස් ඇන් එග්ස් වලට තමයි ඒක තිබුණේ. අපි එද්දි ටිකක් පරක් වෙච්ච නිසා ලොකු ක්‍රවුඩ් එකකුත් මෙතන හිටියා. දැන් බලමු මම මොනවාද කෑවේ කියලා. මේ තියෙන මගේ ෆ්‍රෙෂ් ප්ලේට් එක. ඊට පස්සේ හොපර්ස් try කරා. මේ කර්ඩ් ඇන් හනි එක නම් මාරම රසයි. අන්තිමටම හොඳ කොෆි එකක් හදාගෙන මේ ස්වීට් දේවල් try කරා. after breakfast මම යනවා pool එකට. මෙයාලගේ pool එක තියෙන rooftop එකේ එතන බා එකකුත් තියෙනවා. මං කලින් ගිහින් තියෙන නිසා දන්නවා එතන මාර ලස්සනයි. එන්නකෝ දැන් මං ඔයාලට පෙන්නන්නම් එතන මොන වගේ vibe එකක්ද තියෙන්නේ කියලා. මෙතන මේන් pool එකට අමතරව ජබුසි එකකුත් තියෙනවා. ගොඩක් මෙතන ඉන්නේ foreigners-ලා තමයි. හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා. ඔබේ මිනිනිල් දැස වසා මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා. ඊට පස්සේ මම ගියා ජබුසේගේ පැත්තට. මෙතනත් මරු පොඩි මසාජ් එකකුත් හම්බෙනවා. ඉතින් මෙතනත් ටිකක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා රූම් එකට ඇවිල්ලා අපහු වොෂ් එකක් දාගත්තා. දැන් නම් මාරම සනීපයි. ඉතින් අන්තිම පාට අර ලස්සන view එක දිහා බලලා දැන් රෙඩි වෙන්න තමයි තියෙන්නේ ගෙදර යන්න. දාලා යන්න දුකයි. තව දවසක් ඉන්න තිබුණා නම් කියලා හිතෙනවා. සෝ ඉතින් මොනවා කරන්නද? ගෙදර යන්නත් එපැයි. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි මම රෙඩි වුණේ ගෙදර යන්න. එහෙනම් ඉතින් guys තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. යන්න කලින් මගේ channel එකත් subscribe කරන් යන්න. See you guys. Bye bye.